මන් රියදුරෙක් හැටියට රියදුරෙක් හැටියට මේ ඉතින් මේ බලන්නකෝ මේ උද්ඝෝෂණය අතරේ තව එක්කෙනෙක් හම්බ කරන් කනවා. අපි කට්ට කනකොට ඌ කිරි කනවා. ඉතින් මේක කරන්න පුළුවන් වැඩක්ද? මේ 47 දැන් පටවලා තියෙනවා. හරිද? එතකොට දැන් අපි දැන් මේ පර්මිට් එක අපි අස්සම් කළා හවස 5 මාට එළියට ආවහම උපරිම 6නේ 5 මාට එළියට ආවා කියන්නකො. ඊට පස්සේ සූර්යපුරට ආවහම සූර්යපුරේ ඉන්න පොලිමේ අස්සම් කළා දෙනකම්. එතකොට එතන පැය ගාන. නමුත් ඒ සූර්යපුර අස්සම් කරන වෙලාව නෙවෙයි වැලියු වෙන්නේ. මගේ වෙලාව වැලියු වෙන්නේ මං කොළඹට යනකොට පොලිසියට. මම ඉතුරු 5 මාර පැන්නොත් එහෙම එහෙන් දාන්න බලාගෙන ඉන්නේ. එතකොට ඒ කට්ටත් අපිට මේක හොඳම වැඩේ මගේ අදහස නම් මේ භූ විද්‍යාවක එන්න ඕනේ මංකඩ ගාවට. කවුන්ටරයක් දාලා මංකඩ ගාවට. මේ පර්මිට් එක අපිට ඉෂුව වෙන්න ඕනේ. අපි සල්ලි ගෙවන්න. මේක කවුරුත් අරගෙන කවුරුත් මේක අපිට දෙන්න ඕනේ නැහැ. මේක අපි යනකොට මංකඩට යනකොට අපේ රූට් එක අපි මංකඩ මේ භූ විද්‍යාවකට දෙනවා කවුන්ටරේට. සල්ලි ගෙවලා. අපි කැමති යනකින් වැලියක පටව ගන්න. මට අද කොන්ක්‍රීට් වැලි එකක් ඕන නම් මෙහා ගාව තියෙන හීනි වැලි නම් මට හීනි වැලි එක පටවල වැඩක් නැහැ නේ. මට ඕන වැලි එක මම පටවන්නේ. එතකොට එතනත් ප්‍රශ්නයක්. මේක හරි ක්‍රමයක් වෙන්න ඕනේ. පර්මිට් එක බලන්න. උත්කල් 47යි. මම ඩ්‍රයිවර් කියන සාක්ෂියට ඩ්‍රයිවර් එක වරෙන් ගිහලා. අර ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ මේකේ නෑ. මේවල සටහන් නෑ. ඒක තමයි ඔක්කොම මේ අපිට බිලක් දෙන්නේ නෑනේ. බිලක් නෑ මේකේ. අපිට වැලි එක ගත්ත කියලා බිලක් අපිට ලැබෙන්නේ නෑ. මෙතන පෙන්නන්නකෝ මිල. මෙව්වගේ. ඔය පර්මිට් එක දාන මිල බලන්නකෝ. ඕක අපිට ලැබෙන්නේ 8000කට. බාන තැන් වල ගිහිල්ලා වැලි එක බෑවහම සල්ලි ගන්න බැරි තරම්. තකරන් ගහගෙන ඉන්නේ. ඉතින් එහෙව් මිනිස්සුන්ට වැලි එක 80000යි 85000යි කියන්නේ කොහමද? ඒ කිව්වත් අපිට මිලක් නෑනේ. ඒ කිව්වත් අපිට මිලක් නෑ. හිතන්නකෝ 47000ට වැලි එක පටවලා කුරුණෑ ගලට 20000ක තෙල් යනවා. එතකොට ඩ්‍රයිවර්ට රුපියල් 5000ක් දුන්නත් රුපියල් කීයද ඉතුරු වෙන්නේ ලොරියට? 80000ට වැලි එක බෑවහම. ඉතින් මේ ලොරියක් නඩත්තු කරන්නේ කොහොමද? ටයර් එකක් 1.20ක් වෙනවා. පිනෑස් ගෙවන්න තියෙනවා. සර්විස් එක එනවා. ඩීස් නිපල් ටික ගහනකොට එතනම 4000 ගාණක්. ඒකයි කියන්නේ. සහනයක් දෙන්න. සහනයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ කාගෙත් එක්කවත් තරහක් මරහක් මුකුත් නැහැ. ඉස්සර වගේ දැන් වැලි ලෝඩ් ගෙනියන්නෙත් නැහැ. වැලි ලෝඩ් එක දැන් ඉස්සර වගේ ගෙනියන්නේ නැහැ. දැන් ගෙනියන්නේ තට්ටු මට්ටම්. ඒක එතකොට දැන් තව මිල අඩු වෙන්න ඕනේ. ඒකේ දැන් රුපියල් 7000ක් වැඩි වෙලා තියෙනවා. දැන් හැම තැනම එක මිලක් වෙන්න ඕනේ. නීලපොළ වෙන මිලක්. නීලපොළ වෙන මිලක්, තිත්තන් තෙට්ටි වෙන මිලක්. දැන් මේ කන්තලේ දැන් අද පටන් ගත්තා. ඊයේ පෙරේද පටන් ගත්තේ නේ. පෙරේද පටන් ගත්තේ. පෙරේදා දැන් 47න් පටවන්නේ. දැන් මේ මිල කවුරුත් අපිට දෙන්නේ නැහැ. අපි කියන්නේ එයාලටත් අලාභයක් නොවෙන්න මිල ගණන් හදලා එයාලටත් ලාභයක් වෙන්න අපිට ලාභයක් වෙන්න මේ විදිහට හදලා දෙන්න කියලා. මනම්පිටිය සමාගම කියලා තියෙනවා. මනම්පිටිය සමාගමේ මේ වෙනකොට 27000කට තමයි වැලි එකක් පැටවෙන්නේ. ඒ වැලි එකත් මේ අපි පටවන ප්‍රමාණයෙන් තමයි ඒගොල්ලන් පටවන්නේ. එතකොට අපිට විතරක් මේ මිල වෙනස් වෙන්න තරම් හේතුව මොකද්ද කියන එක තමයි අපි අහන්නේ මේගොල්ලන්ගෙන්. මොකද්ද මේ මිල වැඩිවීමට මොනවා හරි මේගොල්ලන්ගේ යම් තැන් නැතුව මොනවා හරි රජයෙන් ඒගොල්ලන්ට වෙනම ගාණක් මේවා කරලා තියෙනවද? එහෙම කියන එක තමයි අපිට මේක දැනගන්න ඕන. මොකද අපිට මේ විදිහට මෙහෙම කරගෙන මේ කර්මාන්තය අපිට කරන්න බැරි වෙලා තියෙන්නේ දැන්. මොකද රුපියල් 7000ක කියන්නේ ලොකු මිලක් මේක අපිට. මේ මිල අඩු කරලා දෙන්න තියෙන එක තමයි අපි ඉල්ලන්නේ. වෙන අපේ කිසිම වෙන ඉල්ලීම් මොනවත්ම නැහැ. වැඩි කරන්නේ මේක පර්මිට් අපිට දෙන ඒ මුදලාලා තමයි මේක අපිට වැඩි කරලා තියෙන්නේ. ඒගොල්ලන් තමයි මේක කරලා තියෙන්නේ. ඔය වැලි මංකඩ හිමියන් තමයි අපිට කරලා තියෙන්නේ මේ වැඩේ. මේක හැම වැලි මංකඩේම සිදු වෙනවද නැද්ද? සියලුම අල්ලේ කන්තලේ සහ නීලපොළ කියන ඒ දෙපැත්තම මේ සියලු මේක වෙනවා. මුදලාලා පස් දෙනෙක් ගත්තොත් පස් දිනකේ එක එක්කෙනා එක මිල. එක්කෙනෙක් 47000 එක්කෙනෙක් 48000 එක්කෙනෙක් 49000 කියනවා. නීලපොළ කතා කරොත් නීලපොළ 50000ක් කියන එක්කෙනෙක්. එක්කෙනෙක් කියනවා 48000 කියලා. එක්කෙනෙක් 45000ක් කියනවා. එක මිලක් නැහැ. එතකොට ඒ කට්ටියගේ පොදෝයේ බැලුවොත් එහෙම අයිතුලේද ගන්නවා මුදලක්. ඒ මුදල කොහෙද දැන් රජයට යන්නේ නැහැ. එයාලට යන්නේ. ඒතර එයාලා දවස් වල 5 පැටවුවොත් ඊට වඩා වේදන. අපිට එයාලේ ලාභ කිසිම දෙයක් අදාළ නැහැ. අපේ මිලට වෙන්න පටවල දෙන්න. සාධාරණ ගන්න. ගමේ මිනිස්සුන්ට එළියක් බා ගන්න බෑ. මෙතන කිලෝමීටර් 10ක් ගන්න අපේ ගමට. ගඟ සම්පත. ඒක අපර ඇවිල්ලා ගමේ මිනිස්සු එළියක් බාන්න බෑ. මෙහෙ කියුපුවාක බාන්නේ ටැට්ටලොඩ් බාන්න රුපියල් 18000ක් ගන්නවා එළියක්. ඉතින් අපර ගමේ මිනිස්සු එළියක් බා ගන්න බෑ. ගෙදර අහලා පහලා ගාගක් තියාගෙන. අපිට ඉතින් මේ මිනිස්සුන්ගේ ඇයි මේ විදිහට වැඩි එකලා තියෙනවා. අපිට ඒක අන්න අඩු කරලා දෙන්න මේකට. ජනාධිපතිතුමා හරි මේක නිලධාරියෙක් කවුරු හරි අපිට අස්සල්ලා මේකට අපි දෙයක් කමකට කරලා දෙන්න. නෑ 150ක් මිනිස්සුන්ට ආසන්න නතරලා තියෙනවා. ඔක්කොම කැමැත්තෙන් ඉන්නේ. කවුරුත් අකමැත්තෙන් නෑ. සියලුම මේ රියදුරු නැවැත්තෙන් ඉන්නේ. අපි මේකට සාධාරණයක් කරනවා අපි පටවන්නේ නෑ. කලින් මෙහෙ පටවුවේ 40ට 42ට 42000ට වගේ තමයි පැටවුවේ. දැන් 47000යි 48000යි. නමුත් මේ මිලට පටවලා කොළඹ ගිහිල්ලා බාන්න බෑ. නමුත්
කොළඹ වැලි තොටුපොළවල් අයිති කියන වැලි බාන තැන් අයිතිකාරයෝ ලොරි ඇවිල්ලා තමයි ගොඩක්ම මේ අල්ලේ වැලි පටවන්නේ. නමුත් ඒ මිලට අපිට මෙහෙම පටවගෙන ගිහිල්ලා කොළඹ බාලා ලාභයක්වත් නැහැ. ලොරි හිමිකරුවෙක් වශයෙන් ඇත්තටම මේ 44 පටවන් ගිහිල්ලා ඩීසල් තෙල් ගහනවා අපි 33000ක විතර. එතකොට ටයර් රෙස්ට් එක බැලුවාම එම ඩ්‍රයිවර් පඩි අයින් කරාම ලොකු ලාභයක් නැහැ. එහෙම මිලකට වැලි අරන් ගිහිල්ලා ඇති ඇත්තටම වැඩක් නැහැ. අපි ඉල්ලන්නේ මේ කට්ටියගෙන් වැලි සාධාරණ මිලකට දෙන්න. කොහෙද නීලපොළ 50000යි. ඉතින් එහෙම මිල වලට පටවලා ගිහිල්ලා බාන්න බෑ. එක එක සමිති වලින් එක එක සමාගම් වලින් එක එක මිල. දැන් අපි ගමුකෝ මේ පොළොන්නරුවේ කොහෙද මේ මනම්පිටියේ. ඒ තට්ටු මට්ටයි යන්නේ 20 කීයද 27000යි. ඒ සාධාරණ විදිහට එක්ක මෙහෙ සංස්ථා කරන්න ඕනේ. එතකොට ඔය සියලුම ගමකට වැලි එකක් බා ගන්න පුළුවන්. සාධාරණ විදිහට නැති බැරි මිනිස්සුන්ටත් ඕන දෙයක් කරගන්න පුළුවන් වැලි එකක් ගෙන්න. මෙහෙද අපිට දැන් 44 පටවල මේ අපේ නගරයට කන්තලයට මේ ගෙනල්ලා බාන්න බෑ මේ සාධාරණ මිලකට අපිට පාඩුයි. එහෙම ඒ දේවල් නැති වෙන විදිහට තමයි මේව කරන්න ඕනේ. මේ මිල තීරණය කරන්නේ කවුද? ඒකාධිකාරියක් විසින්. ඒකාධිකාරිය මුදලාලියම තමයි. වැලි මුදලාලියම තමයි. වෙන කවුරුත් නෙමෙයි. නැතුව මේ රාජ්‍ය භාගය වැඩි වෙලා නැහැනේ. රාජ්‍ය අංශයෙන් මේ අය කරන මුදල් වැඩි කරලා නැහැ. ඔව් ඒක තමයි සාධාරණීකරණයක් කරන්න කියන්නේ. පර්මිට් වලිනුත් අසීමිත ලෙස හම්බ කරන්නේ මුදලාලිලා. පර්මිට් එකට රජයට කියලා මහ ලොකු ලාභයක්. තව තියෙන පොඩි දෙයක් වැස්සොත් එහෙම වතුර වැඩි වුණත් රුපියල් 2000ක් ගණන් වැඩි වෙනවා. ඒක කවුරුත් දැනවන්නේ නැහැ. පටවන්න ගියපු වෙලේ තමයි දන්නේ. එතකොට ගෝලෙවන්ටත් මේ පටවන කට්ටිය ඉන්නෝනේ. ඒ කට්ටියටත් ඒ විදිහටම තමයි. අපි පටව ගන්න ලොරි ගෝලය දාල්ම පටවන්නේ. ඉතින් ඒ වගේ අසීමිත අසාධාරණම ලෙස තමයි හැමදේම වෙන්නේ. බලධාරී නිසි ලෙස මේ දේ අනිවාර්ය අවධානයෙන් බලන්න ඕනේ.